කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? වෙසක් එහෙම සැමරුවද ඉතින්? ඔන්න අපි නම් වෙසක් සැමරුවා හොඳේ. වෙසක් පොය දවසේ උදේම වෙසක් කූඩුව ඇල්ලුවෙත් උදේ පාන්දර තමයි නැගිටලා. ඉතින් වෙසක් කූඩුව ඇල්ලුවා. ඊට පස්සේ කිරිබත් හැදුවා. ඒ වුණාට අපිට මේ බුද්ධ පූජාව තියන්න නම් අද ඉතින් යන්න බැරි වුණා. මොකද බලන්නකෝ. කට්ටිය ඔක්කොම එකතු වෙලා ඉතින් ඔන්න ගියා දන්සල් වඳින්න. ඉස්සලාම හම්බුනේ සුප් දන්සල. ඉතින් ඔන්න අපි ඒකත් වැඳගෙන ඔන්න ඔහොම එනකොට ඔන්න ආයෙ හම්බුණා අපිට අයිස්ක්‍රීම් දන්සල. ඉතින් ওই විදිහට ආයෙ මේ කොත්තමල්ලි බිස්කට් හම්බුණා. ඉතින් ඊට පස්සේ බත් දන්සලකට ගියා. ඊට පස්සේ ඉතින් ඒ 12 වෙනකන් තමයි ඔය ඔක්කොම ඉතින් මාර විදිහට මේ සෙනඟ ඉතින් එකතු වෙලා හිටියා. ඔය දන්සලේ කෑම නම් මාරම රසට තිබුණා. පොලොස් පරිප්පු ඊට පස්සේ චිලි පේස්ට් එකක් අඹ ඇඹුලක් තිබුණා මාරම රසයි. ඉතින් ඇත්තටම කිව්වොත් මේ දන්සලක මාරම පිළිසිදුවට පිළිවෙලට ඒ දන්සල සංවිධානය කරලා තිබුණා. ඉතින් ගොඩාක් හිටියා. අපි ඉතින් ටිකක් කලින් ගියපු හින්දා අපිට ඉතින් ඉක්මනටම දන්සල වැඳ ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් ওই විදිහට ආයෙත් පයින්ම තමයි ඉතින් ගමන. පයින්ම ওই විදිහට ඉතින් ආවා අපි කට්ටියම. ඊළඟ පාර යන්නේ ආයෙ තවත් දන්සලක් තියෙන තැනකට. ඉතින් ඔය වගේ තැන ඉඳගෙන මහන්සි ඇර මග දිගට තිබ්බ දන්සල් රස වින්දා. ඉතින් ඔය යන්නේ අයිස්ක්‍රීම් දන්සලට. තවත් අයිස්ක්‍රීම් දන්සලක් තිබුණා. ඒකෙනුත් ඉතින් ওই විදිහට මේ බලන්නකො අපි චූටි පුතාත් හරිම කැමැත්තෙන් ගියා මේ දන්සල් වලට නම්. එයා නම් වැඩිපුරම කැමති උනේ ඉතින් ওই අයිස්ක්‍රීම් දන්සල් වලට තමයි. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට අපිට අයිස්ක්‍රීම් ගන්න හම්බුණා. අපේ වාරෙද්දී මට ඔන්න ඉතින් ওই විදිහට අයිස්ක්‍රීම් දෙකක් මම ගත්තා. ඒකට මාර විදිහට මේ දෙන්න ඔන්න කේක් එක දානවා ඉතින්. ඉතින් මෙයාලා මේ විදිහට අහනවා ඇයි අම්මා දෙකක් ගත්තේ? ඇයි අම්මා දෙකක් ගත්තේ කියලා. ඉතින් මේ දන්නවනේ මේ දඟයාට එකක් කාලා නම් පිරිමහන්න බෑ ඉතින්. ඒක ඉතින් දන්සලකින් නෙමෙයි අපි අරන් දුන්නා වුණත් එහෙම තමයි ඉතින්. ඒක ඉතින් පොඩි කට්ටිය ඉන්න කට්ටිය දන්නවනේ. ওই විදිහට ඉතින් අපි ඔය එන අතරමඟ දන්සල් වැඳලා මූණකට හොදගෙන එළවල් වල පැහැලා ඉතින් මාර ජොලිය ගමනක් ගිහින් ආවා. ඒ වුණාට ගෙදරට එනකොට නම් ඉතින් මාරම මහන්සි. ඔන්න ඒ අතරතුරේ තමයි මේ විදිහට දැන් වෙලාව 7ට විතර ඇති. අද අපේ දෝනිගේ උපන්දිනේ. ඉතින් මේ විදිහට තමයි දෝනිගේ උපන්දිනේ කේක් එක ගෙදරට ආවේ. ඉතින් එයාලත් දන්සල් එහෙම වැඳලා එනකොට ඉතින් චුට්ටක් රෑ වුණා. මේ විදිහට කේක් එකයි එයාට දෝනිට මාරම සතුටුයි. එයාට අපි කියලා තිබුණේ නැහැ සර්ප්‍රයිස් තමයි. අද ඔයාගේ උපන්දිනේට දන්සල් වලින් තමයි කන්න හම්බ වෙන්නේ. එහෙම කිව්ව තමයි අපි යාව එක් කරගෙන ගියේ ඔය. කොහොම හරි ඉතින් ඊට පස්සේ මේ විදිහට බිරියානි එකක් ඊට පස්සේ වගේ කේක් එකක් මේ වගේ රස බිරියානි එකක් හම්බුණා අපිට. ඉතින් ওই විදිහට තමයි අපේ දෝනිගේ උපන්දිනේ සැමරුවේ. ඉතින් මේක දෝනිලත් වැඩිය ගොඩාක්ම සතුටු තිබුණේ අපේ මල්ලිට. මල්ලිට තමයි හැපි බර්ත්ඩේ ටූ යූ කේක් කන්න ඕනි කිව්වේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වෙසක් පොයේ ඒත් එක්කම අපේ දෝනිගේ උපන්දිනයත් යෙදලා තිබුණේ. අද තමයි 2026 මැයි 30 මගේ දෝනිගේ 9 වෙනි උපන්දිනේ. ඉතින් මේකත් හොඳ මතක සටහනක් විදිහට අද මම හිතුවා මගේ මේ මතක පිටුව අතරට මේ විස්තරෙත් එකතු කරන්න. ඉතින් අදත් මගෙත් එක්ක එකතු වුණු ඔයාලා හැමෝටම ගොඩක්